මේ වන විටත් සිරි දළදා වන්දනාවට විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණ මහජනයා සඳහා අපි සූදානම් කරලා තියෙන පෝලින් තුනේම මේ වෙනකොට විශාල පිරිසක් රැඳී සිටිනවා. ඇත්තටම කියනවා නම් ඊයේ රාත්‍රියේ ඉඳලා විශාල පිරිසක් රැඳී සිටියා. මේ වෙන විට සම්පූර්ණයෙන්ම ඒ බටවැටවල් ආවරණය වන පරිදි මහජනයා රැඳී සිටිනවා. ඉතින් අපි අද දින උදෑසනත් ඊයේ දිනේ යම් කිසි ප්‍රමාණයකටත් නිලධාරීන් රාජකාරිය දෙව්වා. මේ වෙනකොට සක්‍රියව සමස්ත රාජකාරිය ආවරණය කරන්නට කලාප 10ක් වශයෙන් කලාප වෙන් කරලා නිලධාරීන් රාජකාරිය යොදවලා සිටිනවා. ආසන්න වශයෙන් සම්පූර්ණ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව පොලිස් නිලධාරීන් විතරක් 8500කට වැඩි ප්‍රමාණයකුත් ශ්‍රී ලංකා යුද හමුදාව නාවික හමුදාව බුද්ධ්‍යංශ සියල්ල නියෝජනය කිරීම බුද්ධ්‍යංශ නිලධාරීන් දහසක ප්‍රමාණයක් ඇතුළුව දහසකට වඩා වැඩි සමස්ත නිලධාරී කාර්ය මණ්ඩලයක් මෙම සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට වගේම දළදා මාලිගාවේ දෛනික රාජකාරී කටයුතු වල ආරක්ෂාවට දළදා හමුදුරන්ගේ ආරක්ෂාවට රාජකාරිය යොදවලා තියෙනවා. මහ ජනතාවගේ ආරක්ෂාවට නිරන්තරයෙන් යොදවලා තියෙනවා විශාල නිලධාරීන් ප්‍රමාණයක්. ඔවුන් සමග බුද්ධ්‍යංශ නිලධාරීන් දහසක ප්‍රමාණයක් රාජකාරී ඉන්නවා සිවිල් ඇඳුමෙන්. රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යාංශය, කොට්ටාශ බුද්ධ්‍යංශ නිලධාරීන් වගේම ත්‍රිවිධ හමුදාවේම බුද්ධ්‍යංශ නිලධාරීනුත් ඒකාබද්ධව තමයි බුද්ධ්‍යංශ නිලධාරීන් රාජකාරිය යොදවා සිටින්නේ. සමහරක් අවස්ථාවකදී බැතිමතුන් නොදන්නවා වුණාට ඔවුන් සමග ඔවුන් ඉන්න පොලිමේම අතරින් පතර බුද්ධ්‍යංශ නිලධාරීන් ඉන්නවා. ඒ නිසා අපි බැතිමතුන්ගේ ආරක්ෂාවට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. පොලිස්පතිතුමන් විසින් දළදා මාලිගා පරිශ්‍රයෙන් පරිබාහිරව තිබුණු අඩුපාඩුවක් හැටියට හඳුනාගෙන CCTV කැමරා පද්ධතියක් පොලිසිය මගින් ඊයේ දින පටන් ගත්තා. මේ වෙනකොට ඒ අවසන් අදියර තියෙන්නේ. පේලි තුනම මහජනයා ගමන් කරන මාර්ග තුනම ආවරණය වන විදිහට මේ අවස්ථාවේ CCTV කැමරා සවි කරලා අවසන් අදියරේ තියෙන නිසා කිසිම ආකාරයකින් සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙන්න කිසියම් ආකාරයක කඩාකප්පල් කාර්යක්‍රියාවක් හෝ කිසිවෙක් වොමනාවෙන් යම් ගැටලුවක් ඇති කරන්න උත්සාහ කරනවා නම් ඒවා මර්ධනය කරන්නට අවශ්‍ය මූලික පියවරල් සියල්ල අරගෙන තියෙනවා. අපි විශේෂයෙන්ම මෙහෙයුම් මැදිරි තුනක් මගින් මෙම රාජකාරිය ආවරණය කරනවා. විශේෂයෙන් කියනවා නම් පළවෙනි මෙහෙයුම් මැදිරියෙන් සමස්ත රාජකාරිය ඒ කලාප 10ම කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු පරීක්ෂා කිරීමක් කරනවා එක් මෙහෙයුම් මැදිරියකින්. දෙවැනි මෙහෙයුම් මැදිරිය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මගේ කාර්යාලයේ පහළ මහලේ පවත්වාගෙන යන සමස්ත බුද්ධි අංශ නිලධාරීන් නියෝජනය කරමින් බුද්ධි අංශ විසින් දෛනිකව වුන් දකින කරුණු අඩුපාඩු ගැටලු සියල්ල ක්ෂණිකව මෙහෙයුම් මැදිරිය හරහා ඒ කලාපවල රාජකාරී භාර නිලධාරීන් දැනුවත් කරලා ඒවට ක්ෂණික පියවර ගැනීම සිදු කරනවා. තුන්වෙනි මෙහෙයුම් මැදිරිය මගින් සියලුම පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කරලා දිවයින පුරා මේ වන්දනීය අවස්ථාවට සම්බන්ධ වෙන්න එන බැතිමතුන්ගේ ඔවුන් ගමන් කරන වාහන පැමිණෙන ප්‍රමාණයන් කොපමණද ඔවුන්ගේ සූදානම් මොකක්ද කියන එක කල් වේලා ඇතුව අපි සොයා බලලා උදාහරණයක් හැටියට අපි කියමු මේක 18 වෙනිදා ආරම්භ වුණාම 20 වෙනිදා දවසට එන්න ඉන්න ප්‍රමාණය නගරයේ එවන වෙට ඉන්න ජනගහනයත් එක්ක බැලුවාම වඩා වැඩි නම් 22 වෙනිදා වගේ දවසක් වෙනකොට එන්න ඉන්න ප්‍රමාණය ඊට වඩා අඩු නම් කල් වේලා ඇතුව ඔවුන්ව දැනුවත් කරලා ස්ථානාධිපතිවරුන් මගින් අපේ ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් හරහා ඒ ඔවුන් එන්න හදන දිනය එදා නෙමෙයි ඊට පසු දිනේ එන්න කියලා ඒ ආකාරයට මහජනයා දැනුවත් කිරීමක් තමයි ඒ තුන්වෙනි මෙහෙයුම් මැදිරියෙන් කරන්නේ. සමස්ත දිවයිනේම තොරතුරු අරගෙන ඔවුන් පැමිණෙන මාර්ග උන්ට කල් වේලා ඇතුව ඉඩ පාසුකම් තියෙන රථවාහන මුරපොළවල් මේ ආදී සියල්ල දැනුම් දීම තමයි කරන්නේ. 2009 වර්ෂයේ මාර්තු 6 වෙනිදා ඉඳලා 17 වෙනිදා වෙනකන් මීට පෙර අවස්ථාවේ දළදා සිරි දළදා වන්දනාව පැවැත්වූ අවස්ථාවේ ලක්ෂ 15කට පමණ ආසන්න පිරිසක් ආවත් ඔවුන්ට සමස්තයට බලන්න බැරි වෙලා මහජනයා අතර දැඩි නොසන්සුන්තාවයන් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ එවැනි තත්ත්වයන් නොවෙන්න හැකි උපරිමයෙන් සිරි දළදා වන්දනාව සිදු කරන්න එන හැම කෙනෙකුටම අපි පුළුවන් උපරිම කැපවීම දළදා මාලිගාවේ මල්වතු අස්කිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ පැතුම ඒකයි. දියවඩන නිලමේතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේත් ප්‍රාර්ථනාව ඒකයි. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව රැකවරණය රථවාහන කළමනාකරණය අපගේ මූලික කාර්යය. අපි ඒක අපිට පුළුවන් උපරිමයෙන් සිදු කරනවා. පෙර දළදා වන්දනාව තිබුණු අවස්ථාවේ වීඩියෝ පටපව අපි මාසක තිස්සේ අපි බැලුවා බලලා ඒව ඇති වෙච්ච ගැටලු මේ සියල්ල අපි බුද්ධි වාර්තා කැඳවලා සාකච්ඡා වට ගණනාවක්
පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශ නියෝජ්‍ය පොලිස්පතිතුමා ලලිත් පතිනායක මැතිතුමා මේ ඊයේ දිනේ අදත් මේ හැමදාමත් උදේවරුේ අපි ඒ සියලු ලැබෙන තොරතුරුත් එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා. ඔබ අහපු ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. අපි හඳුනාගත්ත ගැටකපන්නන් ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විශේෂ රාජකාරී වගේ ඒගොල්ලොත් එනවා මේ කාලවලදී. අපි එහෙම හඳුනාගෙන තියෙනවා ඒවටම ඒ ප්‍රදේශවලින් ඒ අයව අඳුරන නිලධාරී විශේෂ රාජකාරී යොදවලා තියෙනවා බස් රථවල. කියන්න සන්තෝෂයි බස් රථ වලින් කප්පම් ගන්න දෙන්නෙක්ව අපි පහුගිය දවස්වල දැන් සතියකට කලින් අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ වගේම යාචක වෙසින් ඉන්න නගරයටම හිස රදයක් වෙච්ච ඒ වගේ පිරිස් අපි අධිකරණයේ නියෝග අරගෙන ඒ අය පුනරුත්ථාපනය කරන ස්ථානවලට යොමු කළා. ඒ වගේ ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. පෝලිං මේ කියන පෝලිං 3 ඇතුළත් වුණාට පස්සේ දළදා මාලිගාවේ මහා මළුවට ඇතුළු වුණාට පස්සේ තනි පෝලිමක් වෙනවා. ඒ තනි පෝලිම ආපහු වාහල්කඩ ගාවදී ඒ වාහල්කඩේ පිවිසුමේ ප්‍රමාණයට ටේපර් හැඩයට එහෙම නැත්නම් පුනීල හැඩයට කෙටි වෙලා ඒ විදිහට අපි සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් ඇතුල් වෙලා ඇතා සරසන ස්ථානයෙන් එතනින් එහාට අඹරාව ඊට පස්සේ පහළ මාලයට ඇවිල්ලා ඒ ආකාරයට තමයි යන්නේ. ඉතින් උඩදී දැන් ඔය තියෙන අපේ දළදා ඉහළ මාලයේ තියෙන විශාල මල් අතුරන මේසේ ඉවත් වෙනවා. ඒ වෙනුවට කුඩා මේසයක් පිරිත් කොටුවට දළදා හාමුදුරුවෝ වැඩම කළාට පස්සේ එම ස්ථානයට තියලා එතන ඒ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ඔය බැතිමතුන්ටම තමයි ගමන් කරන්න උස් මට්ටම් 3කින් ඕගොල්ලෝ දකින්න ඇති හදලා තියෙනවා. ඉතින් ඒකක යන්න පුළුවන් 4 දිනකට විතර. එහෙම ගියොත් 10කට 12කට කිට්ටු වෙන්නත් පුළුවන්. ඒක ඒ පැමිණෙන බැතිමතුන්ගේ ශරීර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඉතින් කොහොම හරි අපි හිතනවා 10 දිනකට වගේ පෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපි කල් වේලා ඇතුව ලැබිලා තියෙන බුද්ධි වාර්තා මත පදනම් වෙලා ආර්ශ කටයුතු සියල්ල ඒ විදිහට සූදානම් කරගෙන තියෙනවා. කොහොමත් පළවෙනි දවස් දෙක ගත වෙනකොට අපිට කියන්න පුළුවන් ඒ කියන ගැටලු වලට ඔක්කොටම උත්තර හම්බ වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට දළදා මාලිගා පරිශ්‍රය විතරක් 1060ක් රාජකාරී යොදවලා ඉන්නවා සිවිල් නිලධාරීත් එක්ක. ඉතින් දෛනිකව දළදා හාමුදුරුවන්ගේ තේවා කටයුතු ඒවා කිසිවක වෙනසක් නැහැ. ඒවා සුපුරුදු පරිදි උදේ තියෙන තේවාව ඊට පස්සේ දහවල් තේවා සහ හවස තේවා කටයුතු ඒ සියල්ල සිදු වෙනවා. ඒ නිසා තමයි දැන් හුඟක් අය අහනවා පැය 5 මාරකට වැඩිය පෙන්වන්න බැරිද කියලා. ඉතින් ඒ තේවාවන් ඒවා චාරිත්‍ර වාරිත්‍ර දළදා හාමුදුරන්ට කරන පිදුම් ඒවායේ කිසිම එකක වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි ගැටලුව. හැබැයි අපි 5 මාරට වෙලාව අවසන් කරන්න තියලා තියෙන්නේ. ඒතොර අපිට පළවෙනි දවස් ඇතුළත පුළුවන් කියන්න හරියටම 5 මාරට පෙන්නලා අවසන් කරන්න ඇතුල් කරන පේලි 3 4 මාටද නවත්තන්නේ 4:45ටද නවත්තන්නේ කියන එක අපිට පළවෙනි දවසේ හරියටම ගෙස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මකර තොරණෙන් ඇතුල් වෙන කෙනෙක් දළදා හාමුදුරුවෝ වැඳ පුදාගෙන පැතිදොරටුව දක්වා එන්න ගතවන කාලය අපිට නිශ්චිතවම දැනගන්න පුළුවන් පළවෙනි දවසේ හෙට හවස වෙනකොට. ඒ අනුව අපි තීරණය කරනවා කෙසේ වුණත් මහා මළුවට ඇතුල් වෙච්ච කිසි කෙනෙකුට දළදා හාමුදුරුවෝ වැඳ පුදා ගන්නට නැතුව ආපහු පේලියට එළියට ගෙනල්ලා ආපහු පේලිය මුල නැත්තම් දොරටුවේ පාමුල තියන්නේ නැහැ. අපි ඒක තීන්දුව කරගෙන තියෙන්නේ මොන විදියෙන් හරි තව විනාඩි 10ක් 15ක් වැඩිපුර පෙන්නලා හරි ඒ ඇඩ සම්පූර්ණයෙන් පෙන්නලා කියන්නේ 5:45ට වෙනකන් පෙන්නලා හරි තමයි ඒ අයව පැතිදොරටුවෙන් පිටත් කරලා හරින්නේ. සමහරක් විට අපි මේ ප්‍රදර්ශනයේ අපේ උපරිම අපේ නිලධාරීන් 10000ක ප්‍රමාණයක් රාජකාරී කරනවා. මේ නිලධාරීන්ටත් ඔය කියන විදිහට දළදා හාමුදුරුවෝ බලන්න ඕන නම් රාජකාරී වේගයේ ගිහිලා බටවැට දිගේ ගිහිලා තමයි බලන්න වෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ අපේ උපරිම බලාපොරොත්තුව නන්දෙසින් එන සමස්ත බැතිමතුන්ට ඔවුන්ට බලාපොරොත්තු වුණා වගේම දළදා හාමුදුරුවෝ වන්දවලා ඔවුන්ව යවන්න. එහෙම නැතුව අපිට බලන්න නෙමෙයි. පේන සූදානමේ හැටියට ලක්ෂ 20ක් වගේ ආසන්න පිරිසක් එයි. ඉතින් ඒක අපි ගණන් හදලා බැලුවාම අපිට තේරෙනවා සාමාන්‍යයෙන් අපි තප්පරයකට 3 දෙනෙක් තමයි මුලින් ගණන් හැදුවේ. නමුත් දැන් මේ මල්ලතු අස්කිරි මහානායක ස්වාමීන් වහන්සේලා සහ දියවඩන මේ තුමත් ඇතුළු කාර්ය මණ්ඩලයේ නැවත කරපු ඇතුලේ සකස් කරපු ආකාරයට අපිට ඊට වඩා වැඩි ප්‍රමාණයකට 9ක් 10ක් වගේ ප්‍රමාණයකට එකවර පෙන්වන්න පුළුවන්. එහෙම වුණොත් අපි හිතනවා අපිට සමස්තයට පෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. මොකද තප්පරයකට 3 දෙනෙක් පෙන්නුවොත් පැය 5 මාරක් තුල පෙන්වන්න පුළුවන් 54000කට විතර. හැම තප්පරයකම 3 දෙනෙක් බැලුවොත්. ඉතින් එහෙම බැලුවොත් දවස් 10කට බලන්න පුළුවන් ලක්ෂ 5 මාරකට වගේ. හරි. ඉතින් නමුත් අපිට ඒක 9 දෙනෙක් 10 දෙනෙක් දක්වා ගියොත් අපිට පුළුවන් වෙයි ලක්ෂ 15කට වඩා ප්‍රමාණයකට පෙන්වන්න.